එක්සත් අරාබි එමිරාජ්‍යයේ පැවැත්වෙන IL T20 තරඟාවලියේ දසුන් ශාරක නායකත්වයේ දරන ඩුබයි කැපිටල් කණ්ඩායම සහ සාජා වෝරියර්ස් කණ්ඩායම අතර තරඟය අද පැවැත්වුණේ සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මේ තරඟය වෙනුවෙන් සාජා කණ්ඩායම වෙනුවෙන් ලබන වසරේ පැවැත්වෙන IPL තරඟාවලියේ කොල්කතා නයිට් රයිඩර් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61කට මිලදීගත් මතේශ පත්‍රයෙන් ක්‍රීඩා කළා. ඒ අනුව තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කරපු සාජා වෝරියර්ස් කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දු යැවීමටයි. ඒ අනුව පිතිකරණය ආරම්භ කළ ඩුබයි කැපිටල් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වුණේ සෙදිකුල්ලා අතර සමගින් ෂයින් ජංගීර්. නමුත් ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සාජා කණ්ඩායමේ සිකන්දර් රාසා ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව ජංගීර් එක් ලකුණකට දැවී ගියා. කෙසේ හෝ ආරම්භක පිතිකරු අටල් කණ්ඩායම වෙනුවෙන් වේගයෙන් පන්දුවට පහර දෙනකොට ඔහු සමගින් එකතු මැදපෙළ පිතිකරුවන් කණ්ඩායම සාර්ථක ලකුණු තත්ත්වයක් කරා රැගෙන ආවා. ඒ අනුව ඩුබයි කැපිටල් කණ්ඩායම පන්දු වාර 20 නිමා වන කඩලු 6ක් පමණක් දැවී ලබා ගත්තේ ලකුණු 180ක් පමණයි. මෙහිදී කැපිටල් කණ්ඩායම වෙනුවෙන් සෙදිකුල්ලා අටල් පන්දු 44කදී ලකුණු 66ක් ලබා ගන්නකොට මොහොමඩ් නබී පන්දු 19කදී නොදැවී ලකුණු 38ක් ලබා ගත්තා. මෙහිදී අංක 7 පිතිකරු ලෙස පිටියට නායක දසුන් ශානක පන්දු 9කදී ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි. පන්දු යැවීමේදී සාජා වෝරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ටස්කින් අහමඩ් ලකුණු 40ට කඩලු 3ක් දවා ගන්නකොට සිකන්දර් රාසා, හාමිඩ් සිං, අඩිල් රෂීඩ් අතරේ එක් කඩලු ලැබෙකින් බෙදී ගිය අතර වෝරියර්ස් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන මතීෂ පත්‍රන පන්දු වාර 4ට ලකුණු 43ක් ලබා දී ලබා ගත්තේ ඒ කඩුල්ලක් පමණයි. ඒ අනුව ලකුණු 180ක ජයග්‍රහී ඉලක්කයක් හඹා සාජා වෝරියර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකර යුගලය වුණේ කැඩ්මෝර් සමගින් ජොන්සන් චාල්ස්. නමුත් ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඩුබයි කැපිටල් කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. කෙසේ නමුත් ඩුබයි කැපිටල් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම නිසා සාජා වෝරියර්ස් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ පන්දු වාර 17ක් අවසන් වන විට සියලුම දෙනා දැවි ලකුණු 117ක් පමණයි. මෙහිදී සාජා වෝරියර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුණේ ටොම් අබෙල්. ඒ පන්දු 38කදී ලකුණු 47ක් ලබාගෙන පන්දු යැවීමේදී ඩුබයි කැපිටල් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නබී හා වකාර් අතරේ කඩලු 3 බැගින් බෙදී ගියා. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලාගන්න ක්‍රිකට් වන් අපිව සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ක්‍රිකට් ගැන අලුත්ම තොරතුරකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.